ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිහි කළ අසහාය තරුව මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකි. දක්ෂ පිතිකරුවෙකු, ජයග්‍රහණ රැසකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායකයෙකු සහ සුපිරි පන්දු රකින්නෙකු ලෙස ඔහු ක්‍රිකට් ලෝකයේ සිය නාමය සදාකාලිකව සනිටුහන් කර ඇත. වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැපවී ක්‍රීඩා කළ ජයවර්ධන බොහෝ ජයග්‍රහණ සහ වාර්තා සමගින් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ සදා නොමැකෙන ස්ථානයක් දිනාගෙන ඇත. ඉතින් අපි අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ අසහාය ලෙජන්ඩ් ක්‍රීඩකයා ගැන සහ ඔහු තැබූ සුවිශේෂී වාර්තා රැසක් පිළිබඳව. රැඳෙන්න මේ වීඩියෝවේ අවසානය වන තෙක්. 1977 මැයි මාස 27 වන දින කොළඹදී උපත ලැබූ දොන් මහේල උඩවත්තේ ජයවර්ධන කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්විය. සිය පාසල් ක්‍රිකට් දිවිය තුළින්ම දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණු අතර ඉතා ඉක්මනින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කරගත්තේය. 1997 අගෝස්තු මාස 3 වන දින ඉන්දියාවට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මහේල එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්‍යවශ්‍ය සමාජිකයෙකු බවට පත්විය. මහේල ජයවර්ධනගේ පිතිකරණ විලාසය අතිශයින්ම ආකර්ශනීය වූ අතර ඔහු ඕනෑම තනතිරුවක සහ ඕනෑම පන්දු යවන්නෙකුට එරෙහිව ලකුණු රැස් කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ විය. ඔහුගේ සුවිශේෂී කවර් ඩ්‍රයිව් පහර සහ කලාත්මක පිත්ත හසුරුවීම් බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ පැසසුමට ලක්විය. ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 11,814ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය හිමි කර ගනී. එමෙන්ම ටෙස්ට් තරඟ 149කට ක්‍රීඩා කර ඇති ඔහු වැඩිම ටෙස්ට් තරඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාද වේ. ටෙස්ට් පිටියේ ශතක 34ක් සහ අර්ධ ශතක 50ක් ඔහුගේ පිත්තෙන් වාර්තා වී ඇත. එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද මහේල සිය විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කළේය. තරඟ 448කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 12,650ක් රැස් කර ඇති අතර ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඔහුගේ නමට සටහන් වේ. 2007 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රීඩාවලියේදී ඔහු ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන ඉනිමකි. එමෙන්ම ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද මහේල ජයවර්ධනය. නායකයෙකු ලෙස මහේල ජයවර්ධන සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළේය. ඔහුගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ජයග්‍රහණ අත්කරගත් අතර 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම අවසන් තරගය දක්වා මෙහෙයවීමට ඔහු සමත් විය. ඔහුගේ නායකත්වයේ ඇති වූ සංසුන් බව සහ උපායශීලී තීරණ බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. මහේල ජයවර්ධනගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී වාර්තා කිහිපයක් දැන් අපි ඔබට ගෙනීමට සූදානම්. ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වැඩිම ක්‍රිකට් තරඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය. ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ ඔහු මෙම වාර්තාව ලෝක වාර්තාවක් ලෙසද පවත්වා ගැනීමට සමත් වුණා. ටෙස්ට් තරඟයකදී වැඩිම 4 පහරවල් සංඛ්‍යාව. ටෙස්ට් තරඟයකදී වැඩිම සමථතාවයේ වාර්තාව එය කුමාර් සංගක්කාර සමග ලකුණු 624 දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගන්නට සමත් වුණා. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ වාර්තාගත සමථතාවයද වුණා. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු රැස් කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය. ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අලුත් කළා. 2020 ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු 2020 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා වුණා. මහේල ජයවර්ධන ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට දැක් වූ කැපවීම, ක්‍රීඩාශීලීත්වය සහ විනය අතින්ද ආදර්ශමත් චරිතයක්. ඔහුගේ නිහතමානී බව සහ කණ්ඩායම වෙනුවෙන් කැපවීමේ ගුණය බොහෝ තරුණ ක්‍රීඩකයන්ට ආභාසයක් විය. 2014 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් මහේල අදටත් ක්‍රිකට් ක්‍රීඩාව සමග විවිධ ස්වරූප වලින් සම්බන්ධ වෙමින් නව පරපුරට මඟ පෙන්වමින් සිටී.
මහේල ජයවර්ධන යනු උදෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික සංකේතයකි. ඔහුගේ දක්ෂතා වාර්තා සහ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. ඔහු සැම විටම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුළ අමරණීය වීරවරයෙකු ලෙස රැඳී සිටිනු ඇත.